ආයිබෝවන් මගේ පුතාලා. මේ ඡද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි ඊයේත් ඉගෙනුවා භාගය පිළිබඳව. හරිද? ද්‍රව්‍ය ඇසුරින් කොහොමද අපි කිසියම් දෙයක් සමානව බෙදන්නේ කියලා. හරිද? ද්‍රව්‍ය කට්ටලයක් යොදාගෙන භාගය හඳුනා ගනිමු. මොකද පුතේ? ද්‍රව්‍ය කට්ටලයක් අරගෙන අපි ඒ ද්‍රව්‍ය ටික සමව බෙදුවහම එක ගොඩකට කොච්චර එනවද කියන එක තමයි ටීචර්ද කියලා දෙන්න යන්නේ. පැහැදිලිද මගේ පුතාලට? හරි. එහෙනම් එන බලන්න අදුල සහනේ තුජ. මම දැන් ගණක 6ක් ගන්න. කීයක්ද? මේ ගණක 6. කීයද මගේ පුතාලා? කීයද ගන්නේ? 6ක්. මේ ගණක 6 මම මේ යාළුව දෙන්නට සමව දෙනවා. කොහොමද? සමව දෙනවා. බලන්න මගේ පුතේ සමව දෙනවද කියලා දෙන්න. ඔන්න පළවෙනි වටේ දුන්නා. හරිද? හරි. ඔන්න දෙවෙනි වටයක් දෙනවා. හරිද? තුන්වෙනි වටේ ඔච්චින්ද බලන්න. තුන්වෙනි වටේ දුන්නා. එක් අයෙකුට කීයක් ලැබුණද? කීයද මගේ පුතේ? කීයක් ලැබුණේ මගේ පුතේ? එහෙනම් මේ ද්‍රව්‍ය 6 මේ ගණක 6 සමව දෙන්නෙක් අතරේ බෙදුවහම එක් අයෙකුට කීයක් ලැබුණද? 3යි. පැහැදිලිද නැද්ද මගේ පුතාලට? එහෙනම් මේ දෙන්නට අපි මල්ලක් පොඩියක් ගහමු. මල්